අපි දැන් ඔය අපිට කියනවනේ බොරු කියනවා මාලිමාව බොරු කිව්වා මාළි ආණ්ඩුව පච කියන ආණ්ඩුව කියලා. වෙලාව නැහැ කියනමුත් ඇත්ත ගත්තොත් ඉතිහාසෙ පුරාම පච කිව්වේ කවුද? පච කියලා පච වෙලා ඉච වෙලා දින ඒගොල්ලෝ. ඉතිහාසෙ පුරාම පච කිව්වේ ඒගොල්ලෝ. ගොඩක් දුරයන්නිකොත් වෙලා යනවා ළඟින්ම ගත්තොත් ඒ මතක දෙකපාරක් ඔය රනිල් වික්‍රමසිංහ ජනතාවට පොළොංගු ගොඩක් දුන්නා. රනිල් ගෝයා බලයට ආවම තරුණයන්ට බ්‍රේස්ලට් එකක් දෙනවා කියලා කිව්වා. කිව්වනේ. අම්බෙච්ච ආදර්ශන් බා. නෑ පට්ටපල් ගොඩක් පචය. අන්න පචය. ඊට පස්සේ ආපහු රනිල් වික්‍රමසිංහ කිව්වා එයා බලයට ආවම කොල්ලන්ට ගෙලිනන්ට චැට් කරන්න ෆ්‍රී වයිෆයි කලාප දාලා දෙනවා කියලා. දැන් පේරුවල වයිෆයි කලාපයක් තියෙනවද? ෆ්‍රී වයි සල්ලි වලටත් වයිෆයි නෑ සමහරට සිග්නල් නෑ ෆෝන් එකේ. එහෙමද? අනේ ඔය බොරු ඔය පච. ඊට පස්සේ කුලියා පිටියේ ෆොක්ස්වැගන් කර්මාශාලාවක් හදනවා කිව්වා. මුල්ගල තිබ්බා කිව්වා. වැඩ පටන් ගත්ත කොයි ජර්මනියත් එක්කෙන් දැන් ෆොක්ස්වැගන් කාර් හදනවා කිව්වා. ලෝකෙටත් බෙදලා රටක් බෙදනවා කියලා එහෙම තමයි කිව්වේ. දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ ඒ වේද? ඔය මිනිස්සු පරභාගයක්වත් හැදුවේ නෑ. ෆොක්ස්වැගන් නෙමෙයි. අන්න පච. අන්න බොරු. ඊට පස්සේ බොරු උන්ටන් කිව්වා. දැන් මෙතන කලින් කතා කරන්නේ අපි ආව ලේබැගින් මේ කිව්වා. විරුද්ධවාදීන් පලි ගන්නවා කිව්වා. ආගම දාන්න වෙන්නේ නැහැ කිව්වා. ඔය ජාතිය බොරුම කිව්වේ ඒගොල්ලෝ. දැන් කියන්නේ බොරු. මොකද ඒගොල්ලන්ට ටැක්මක් බඩ පිරලා දේශපාලනේ දන්නේ නැහැ. ඒක අපි කියන්නේ මාලිමාවත් එක්ක දේශපාලන කරගන්න බෑ. අපි දේශපාලනේ දැනගෙන පිළිවෙලට බල කරන් යන්නේ ඒගොල්ලන්ට ප්‍රතිකාරයන්වත් බෑ. වෙනස් වුණ නැත්නම් ඒගොල්ලෝ සතු දත්ත පොතින්ම තමයි නතර වෙන්නේ. ඒකට අපිට ගන්න බෑ. අපි මොකක්ද කියන්නේ? අපි මේ රටේ ජනතාවට කියව දේවල් කරලා කියනව නැත්නම් කරමින් යනවා. අපි ඡන්ද කාලේ ජනාධිපති කාලේ මහත්ම කාලේ අපේ රටේ ජනතාවට කිව්වා අපි ආවම වංචා දූෂණ නැති පාලනයක් හදනවා කියලා. කිව්වනේ සහෝදරවරුනි කිව්වා. කරාද නැද්ද? කරලා තියෙන්නේ. දැන් අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. දැන් අපේ රටේ ආණ්ඩුවක් තියෙනවා. වංචා දූෂණ කිසිවක් නැති ආණ්ඩුවක් පාලනයක් අපි හදලා තියෙනවා. අපිට ආඩම්බරයක්. ඔබට ආඩම්බරයක්. ලෝක රටවල අපිට ගරු කරනවා. වංචා දූෂණ නැහැ. ඇමතිවරු පගා ඉල්ලන්නේ නැහැ කියලා. ඔබේ ඡන්දෙට වටිනාකමක් තියෙනවා. වෙනත ඡන්දෙ දීලා තමන් ඡන්දෙ දීපු මන්ත්‍රී ඇමති වෙලා ඒක හොරකම් කරනකොට ඡන්දෙ දීපු කෙනාට ලැජ්ජාවක් කෙනේ. හැබැයි මාළිමාවට ඡන්දයක් දුන්නවට ආඩම්බරයක් තියෙනවා. මේ වේදිකාවේ ඉන්න අපේ මන්ත්‍රීවරු, අපේ ඇමතිවරු ඉන්නවා. මේ කවුරක්වත් මහජනලා සදහකට අපිට තියනවා නෙවෙයි. එම කරපු නිසා අපි ඡන්දෙට ඔබේ ඡන්දෙට ඇත්ත වටිනාකමක් දීපු එකම පක්ෂය තමයි ජාතික ජනබලගේ මාළිමාව. අපි රකින්න ඕනේ නැද්ද ඒක? රකින්න. අපි කිව්ව දෙක. අපි කිව්වකට අපි ආණ්ඩුවක් හදනවා ඊට පස්සේ අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා. පරණ මජර කැත දේශපාලන සංස්කෘතිය නැස් කරලා අපි අලුත් සංස්කෘතියක් ගේනවා කියලා ඔබට කිව්වා. කරවද නැද්ද? කරමින් යන්න. අපිට ඉන්න ජනාධිපතිවරයෙක් සරලයි. තව පොඩ්ඩකින් මෙතනට බලන්න පුළුවන් කොහොමද දෙන්නේ කියලා. සරලයි. ඊට පස්සේ අපි ඔබට කිව්වා අපි ආවම ඇමති මණ්ඩලයක් හදනවා අමාත්‍යාංශ 25ට අඩුවෙන් හදන්න කියලා. කිව්වනේ සහෝදරවරුනි. කරවද නැද්ද? කරලා තියෙනවා. අපේ ආණ්ඩුවේ අමාත්‍යාංශ 22යි ඇමතිවරු 21යි අඩුවෙන් හදලා තියෙනවා. ලොකු ඒවා නැහැ. ඉස්සර කොහොමද? ඉස්සර ඇමතිවරු 60ක් විතර කියවුනේ. 60ක් 70 හිටියා. එක විෂයන්ට ඇමති ගන්නවා. මට මතක එක වෙලාවක මහින්ද රාජපක්ෂ කාලේ පොල් ඇමති හිටියා, තල් ඇමති හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා, මැටි ඇමති හිටියා. මැටි ඇමති කෙනෙක් හිටියානේ. දැන් ඔය හැංගිලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රසන්න. මිනිහා මැටි ඇමති. මයංගනේ කෙනා සීනි ඇමති. එහෙම හැදුවේ. තල් නේද? තල් වලට, පොල් වලට, කිතුල් වලට, තෙල් වලට විතර හැදුවේ නැති. හැමකටම අපි ඒ විකාර කරලා නැහැ. අමාත්‍යාංශ 22යි අමතරිස් 1යි වැඩි ගන්නද. අපි ඔබට කිව්වා අපි ආවම മന്ത്രിවරුන්ට වාහන පොමිට් නැ කාර් පොමිට් අහෝස කරනවා කියලා. කිව්වනේ. කරාද නැද්ද? කරලා තියෙන්නේ. අපේ පාර්ලිමේන්තුවේ 159ක් අපේ කට්ටිය වාහන පොමිට් නැහැ, කාර් පොමිට් නැහැ. වාහන පොමිට් නෙවෙයි වාහනයක්වත් තාම දෙන්න බැරිලා තියෙනවා. අපේ සහෝදරිලා, ඊළඟ සහෝදරිය, අපේ ඕෂානි සහෝදරිය, අපේ චන්දේම සහෝදරියා ඒගොල්ලෝ කාටවත් වාහන හොම වෙලා නැහැ. අඩු ගානේ මන්ත්‍රීකම් කරන්නේ. වාහන ටිකක් තිබුණා පාර්ලිමේන්තුව සතු ආණ්ඩුව සතුව ඒවා දෙන්න හිතෙන්නේ නැහැ. දෙන්න බෑ. තඩි වාහන තෙල් බොනවා ඒ වරන් ඉන්න බෑ පාර. සයිට් එක විකුණන්න දාලා තියෙනවා. පස්සේ අපි හිමීට පොඩි වාහන ටිකක් හොයාගත්තා.